අදත් සාදරෙක් දිගන්න අපේ YouTube channel එකට ඔන්න අද කියලා දෙන්න යන්නේ කොහොමද Call of Duty Modern Warfare 1 game එක install කරගන්න කියලා. ඉතින් අනිත් setup වගේ next දීලා install කරගන්න මේ තියෙන්නේ පොඩි case එකක් තියෙනවා. හරි ඉතින් ඔක්කොම ඉතින් install කරන කලින් ඉස්සෙල්ලාම මේ BIOS guard තියෙනවා off කරගන්න ඕනේ. මම දැන් නම් off කරගෙන තියෙන්නේ මේ විදිහට. ගෙන් මම setting දුන්නාට පස්සේ මේ real time protection එක අනිවාර්යෙන් off කරගන්න නැත්නම් අපි install කරන සමහර files install වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් එන අවුල ගේම් එක වැඩ කරන්නේ නැති වෙනවා කේස් එකටි. හරිද? ඊට පස්සේ ඔයාලා ගේම් එක තියෙන ෆයිල් එක තෝරගන්න විදිහට ෆයිල් එකට යන්න. ඊට පස්සේ මේකේ පාර්ට්ස් හතරක් තියෙනවා. අනිත් එක තමයි විශේෂම කියන්න ඕනේ මේක GB 210ක් විතර යනවා ඔයාලා ඉන්ස්ටෝල් කරද්දී. ඒකත් කියන්න ඕනේ නැත්තම් මැදින් නවතුන අපරාධේ. ඊට පස්සේ මේකේ පාර්ට් හතරක් තියෙනවා. මේ පාර්ට් හතරේ ෆස්ට් එක ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා show my properties ගිහිල්ලා extract files කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ ඉන්ස්ටෝල් වෙන්න ඕන මොන හාඩ් එකට ගිහින් මෙතන තෝරන්න මම local disk එක කියලා සිලෙක්ට් කරන මේ විදිහට ඕකේ දුන්නාට පස්සේ yes දෙන්න නා ඒකට yes දෙන්න ඊට පස්සේ this PC වල ගිහිල්ලා මම පෙන්නන්නම් මෙන්න මේ විදිහට Call of Duty Modern Warfare එක මගේ දැන් ඉන්ස්ටෝල් වෙනවා තමයි තියෙන්නේ දැන් මේක ඉන්ස්ටෝල් වෙන ටිකක් වෙලා යනවා ඉන්ස්ටෝල් වුණාට පස්සෙත් පොඩි වැඩ කොටසක් තියෙනවා කරන්න ඊට පස්සේ ඔය ගේම් එක වලට ප්ලේ කරන්න පුළුවන් ෆ්‍රී හරිද අපි බලමු දැන් මේක ඉන්ස්ටෝල් වෙන ගමන් තියෙන්නේ එක්ස්ට්‍රැක්ට් වෙන ගමන් තියෙන්නේ හරි ඔන්න මගේ දැන් ෆයිල් ටික එක්ස්ට්‍රැක්ට් වෙලා ඉවරයි ෆුල් ගේම් එකම එක්ස්ට්‍රැක්ට් වෙලා ඉවරයි ඉතින් දැන් තියෙන්නේ දැන් පොඩි වැඩක් තියෙනවා මේක කරගන්න ඒක ප්ලේ කරන්න කලින් ඒක තමයි ක්‍රැක් එක දාගන්න ඕනේ ඊට පස්සේ මම ගේම් ෆයිල් එකට ආවත් මේ විදිහට යනවා ඊට පස්සේ තියෙන මේ ක්‍රැක් ෆික්ස් කියලා එකක් ඒකට මේ ඒක ඕපන් කරගෙන මෙන්න මේක ඩබල් ක්ලික් කරගන්න ඩබල් ක්ලික් කරගෙන yes දෙන්න yes දීලා ඕකේ දෙන්න ඊට පස්සේ මේ ක්‍රැක් ෆික්ස් කියලා මේකට ගිහිල්ලා මේ ෆයිල් දෙක තියෙනවා මේක කොපි කරගන්න ඒක කොපි කරගෙන ආයෙත් ඔයාගේ ගේම් එකට ඇවිල්ලා ගේම් ෆයිල් වලට මේක දාගන්න. මේ හරියම පේස්ට් කරගන්න මේ විදිහට ඊට පස්සේ replace the file destination අලුත් එහෙම එකක් දීලා මේ විදිහට එක replace කරගන්න. හරි. හරි ඉතින් දැන් තියෙන මේ ගේම් එක play කරන්න තමයි. ඉතින් මේ ආවට පස්සේ මේ විදිහට මේ applications දෙකක් තියෙනවා පෙන්නන්න. මෙතන මේ යට තියෙන එක තමයි අපි launch කරන්න ඕන. අනිත් එක launch කරලා පස්සේ මේ full game එකම තමයි launch වෙන්නේ. මේකෙන් අපිට යන්න පුළුවන් campaign එක ගාවට. ඉතින් මම මේක විදිහට double click කරන්න. ඉතින් මේක ඩබල් ක්ලික් කරලා පස්සේ පොඩි වෙලාවක් යනවා මේක එන්න ගොඩක් වෙලා යන්නේ නැහැ පොඩි වෙලාවක් යන්නේ බලමු ආවට පස්සේ ගේම් එක සක්සස්ෆුලි වැඩ කරනවා කියලා හරි ඉතින් guys ඔයාලා මේ විදිහට පේනවා දැන් උතර සාර්ථක විදිහට launch වෙනවා කිසි අවුලක් නැහැ ඊට පස්සේ මේ විදිහට ඉතින් campaign එක තමයි ඔයාලට play කරන්න පුළුවන් multiplayer එකම play කරන්න බෑ මේකේ ඒතු මේ crack එකක් හින්දා හරි ඉතින් මෙන්න මේ විදිහට අපි missions ඔක්කොම බලන්න පුළුවන් ඊට පස්සේ ඔයාලා මෙතන new game දීලා ඔයාලා game play එක දිගටම කරන් යන්න පුළුවන් හරි ඉතින් ඔන්න අපේ channel එකේ first video එකෙන් ගෙනාවේ කොහොමද Call of Duty Modern Warfare 1 game එක ඔයාලගේ machine එකට install කරගන්න කියලා. ඉතින් මම හිතනවා මේක ඔයාලට ලොකු help එකක් වෙයි කියලා ඔයාලා game එක install කරගද්දි. අනිත් එක තමයි කියන්න ඕනේ අපේ channel එක ඊළඟට ගේන්න අපි හිතාගෙන ඉන්නේ gameplays. ඉතින් ඔයාලා කැමති game එකක් තියෙනවා ඊළඟට gameplay එකක් විදියට බලන්න. අනිවාර්යෙන් පළ comment box එකෙන් comment එකක් දාන්න. ඊළඟට අපි ලොකු try එකක් දෙනවා ඔයාලා කැමති game එක gameplay එකක් විදියට ගේන්න. හරි එහෙනම් අදට video එක ඉවරයි. අලුත් video එකකින් set වෙමු. Bye bye G gang.